මහජනයාගේ හොරකම් කරපු දේපලත් මහජනයාගේ හොරකම් කරපු දේපලත් හොරකම් කරපුවාට දඬුවම් ලබා දීම මේ රටේ ජනතාවගේ අපේක්ෂාව. එහෙම නේද? ඒකනේ තියෙන්නේ. දැන්ටමත් අපි ටොරින්ටන් වල එක ගයක් ඊයේ මන් දැක්ක අල්ලස් කොමිසමේ තීරණයක් ගත්තා විකුණන්න බෑ. කරුණා කරලා ගත්තු විදිය කියන්න. ගත්තු විදිය කියන්න බැරි නම් ඒ දේපල ආණ්ඩුවට ගන්නවා. කතරගම ගයක් තිබ්බා. විශාල මාලිගාවක් කතරගම තිබ්බා. අයිතිකාරයෝ නෑ ආණ්ඩුව පවර ගත්තා. දැන් ඔරුතොට ගයක් තියෙනවා. ඔරුතොට ගයටත් කියනවා අයිතිකාරයෙක් නෑ කියලා. තාම හොයනවා. අයිතිකාරයත් හොයා ගන්නවා. දේපලත් ආණ්ඩුවට ගන්නවා. මල්වානේ අක්කරදාසක ඉඩමත් දේපලත් ආණ්ඩුවට අරන් තියෙනවා. මේ අපත් කරගන්න ඕන. මහජනක දේපල හොරකම් කරලා එක්රැස් කරන් තියෙන ධනය යලි ලබා ගැනීමේ ව්‍යායාමයට මේ ආණ්ඩුව පණ පොවලා තියෙනවා. අපිට වැඩ ටිකක් කරන්න තිබුණා. එක අපේ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව ශක්තිමත් කරන්න ඕනකම තිබුණා. ඒකට තිබුණු කාර්යාලය ඉඩ මදි. ෆයිල් ටික තියාගන්න විදියක් නැහැ. අපි මොකද කරේ? කාර්යාලයක් දුන්නා. මොකද කාර්යාලයට දුන්නේ? හිටපු ඇමති කෙනෙක්ගේ ගයක්. අද අල්ලස් කොමිසම තියෙන්නේ ඇමතිවරුන්ගේ ගෙවල් වල. අර කාපු බීපු ගෙදරම ඇවිල්ලා දැන් යන්න පුළුවන්. හැබැයි අල්ලස් කොමිසම නරක නෑනේ. ඉතින් හැදුවා. අල්ලස් කොමිසමට අලුතෙන් නිලධාරීන් පදව ගන්න අවස්ථාව දුන්නා. අපි හොඳ වැටුප් තලයක් පිහිටෙව්වා. වැටුප් වලට එහෙම මෙහෙම ටිකක් ඇදිල්ලක් තිබුණා. මම වාඩි වුණා මේසේ. වාඩිලා කිව්වා අල්ලස් කොමිසමට බඳව ගන්න පළමු නිලධාරියාගේ අවම වැටුප රුපියල් ලක්ෂ ඉක්මවන්න ඕන කිව්වා. එහෙම නැත්නම් දක්ෂ තරුණයා එන්නේ නැහැ මේ වැඩේට. 1,04,000ක් ආරම්භක වැටුප තියලා විමර්ශන නිලධාරීන් 1,04,000ක ආරම්භක වැටුපක් තියලා විමර්ශන නිලධාරීන් බඳව ගන්න අවසර දුන්නා. අලුත් විමර්ශන නිලධාරීන් බඳව ගන්න. කාර්යාලය හදලා දෙනවා. දැන් වැඩ ටික පටන් අරන් තියෙනවා. දැන් නඩු ගොඩක් පැවරෙනවා. ඊට පස්සේ කිව්වා පනත් වල හයියමදි කිව්වා. ගිය අවුරුදු අප්‍රේල් මාසේ අයථා පරිදි උපයාගෙන තියෙන දේපල පවරා ගැනීමට සමත් වෙන නීතිය සම්පාදනය කරා. අප්‍රේල් මාසේ ඒ නීතිය සම්පත කරලා දුන්නා. නීතිත් හදලා දුන්නා. ඊට පස්සේ කෝ අධිකරණ මදි කිව්වා. නඩු ප්‍රමාද වෙනවා. නඩු කල් යනවා. අධිකරණ මදි. ඔව්. අධිකරණත් හදලා දුන්නා. ඒවත් කොහෙද? හිටපු ඇමතුරුන්ගේ ගෙවල් වල. දැන් හිටපු සෞඛ්‍ය ඇමතිගේ නඩුව යන්නේ ඇමතිගේ ගෙදර. ඉස්සලා කාපු වීපු තැන දැන් විත්ති කූඩුවේ. වේගෙන් නඩු ටික අහනවා.